සුබම සුබ රාත්‍රියක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මම ඔබට ආශිර්වාද ගෙන අතර උන්වහන්සේ අප සුන්දර දවසක් නිම කරන්න ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන අතර හොඳයි වෙනද වගේම අද දවසේ යාඥා ඉල්ලීම් වලට යාඥා කරන්නට ප්‍රථමව අපි දෙවියන් වහන්සේගේ වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපි ඇදෙන්නේ ශක්තිමත් කරන කාරණු දෙස එක්සිට වෙමු. හොඳයි මේ රාත්‍රියේ ඔබ සමග වෙදාට දේශනා කාර්යා පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සුද්ධ ලියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. තරුණය නුඹේ යෞවන වයසේදී ප්‍රීති වයන්න, නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂ කෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියට හැසිරියන්න. නමුත් මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගනින්නේ. ආමේන්. මේ ස්ථානය තුළ යම් කාරණාවක් ඔබගේ මගේ ආත්මයට ආත්මනාංශය මතක් කර දෙනවා මේ තුලින්. මේ ස්ථානය කියනවා තරුණයන්ට යම් උපදේශක් ආත්මනාංශය දෙනවා. කොහොමද කියන්නේ? තරුණය නුඹේ යෞවන වයසේදී ප්‍රීති වෑන්න. තරුණ කාලේ තමයි මනුෂ්‍යයන් ප්‍රීතිම වෙන කාල පරිච්ඡේදයක්. ඊට පස්සේ කියනවා නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂ කෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇසට පෙනෙන හැටියටත් හැසිරියන්. මේ ස්ථානයේ යම් අවවාදයක් දෙනවා. නුඹ සන්තෝෂයෙන් ඔබ ජීවත් වියන්, නුඹේ සිත සන්තෝෂ කරගනින්. නුඹේ සිතේ මාර්ගවල සහ නුඹට හරි කියලා පෙනෙන මාර්ගවල ඔබ ගමන් කරපළා. නමුත් මේ ස්ථානයේ කියනවා මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ නුඹගේ විශ්ේෂයට පමුණුන බව දැනගන්න. නමුත් මේ ස්ථානයේ ඔබට මට කොන්දේසියක් දෙනවා. දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස මේ පොළොව තුළ ජීවත් වෙන උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ කිසි දෙයක් සීමා කළා නැහැ. උන්වහන්සේ සියල්ල භුක්ති විඳින හැබැයි ඒ හැම දෙයකම කොන්දේසියක් සමග මේ ස්ථාන කියනවා තරුණ වයසේදී යෞවන දවස්වල ප්‍රීතියෙන් ජීවත් වෙන්න. සිතට ආස කරන ඕන දෙයක් කරන්න. හැබැයි ඒ දේවල් දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදිද කියන දේ තමයි වැදගත් වෙන්නේ. හේතුව ඔබ කුමක් කළා දෙවියන් වහන්සේ යම් දවසක ඔබ විනිශ්චය කරනවා. ඒ නිසා විනිශ්චය කරන බව දැනගෙන ඔබ යහපත් කියන දේ පමණක් තෝරගෙන ඔබම ඔබට සීමා දාගෙන ඔබ කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන ඔබට අවබෝධයක් අවශ්‍යයි. මේ රාත්‍රිය තුළ ආත්මනාංශ ඔබට මට මතක් කරන්නේ බොහෝ අයගේ ජීවිත විනාශ වෙන සහ වරද්ද ගන්න කාල පරිච්ඡේදය තමයි මේ කාල පරිච්ඡේදය. දරුවෙක් තරුණ වයසට එනවා කියන්නේ යක්ෂයාගේ ජීවිත පුදුම විදියට විනාශ කරන්න සැලසුම් කරනවා. බොහෝ දේ අත්හදා බලන්න උත්සාහ කරන කාල පරිච්ඡේදයක්. බොහෝ දේ අත්හදා බලන්න යන නිසා ජීවිත බොහෝ අයගේ විනාශ වෙනවා. අද දවසේ ඔබ ජීවිතේ සමහර විට මේ තරුණ කාලයේ පසු කරලා ඔබ ඇති අද දවසේ. හැබැයි ඔබ සමහරලාට හිතනවා ඇයි මම එවැනි ජීවිත මම ජීවත් වුනේ? ඇයි මේ තැන්වල තවත් මම ඉවසුවේ නැත්තේ? නැතිනම් ඇයි තවත් මම ඒ ගැන සොයලා බැලුවේ නැත්තේ කියන දේවල් ගැන දවසේ ඔබ පසුතැවෙමින් ජීවත් වෙනවා ඇති. දෙවියන් වහන්සේ ඔබට මට ජීවත් වෙන්න ඕන කරන සියලු මාර්ග උන්වහන්සේ දී තිබෙනවා. කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන උන්වහන්සේ ඔබට මට සෑම දවසකම උන්වහන්සේගේ වචනේ තුලින් උන්වහන්සේ ඔබට මට මතක් කරනවා. නමුත් ඔබ තේරුම් ඔබට විරුද්ධව සතුරෙක් ඉන්නවා. ඒ සතුරට ඕන කරන්න ඔබගේ සතුට නැති කරන්න ඔබ තරුණ කාලේ ගන්න තීරණය ඔබගේ ජීවිත කාලයේම සතුට නවතින පණිවිඩයක් වෙනවා. ඒ තීරණය ඔබ හරියට නොගත්තොත් ඔබ ජීවිත කාලෙම විඳවන මිනිසෙක් ලෙස මේ පොළොව තුළ ජීවත් වෙනවා. අද බොහෝ අය විඳවන්නේ ඔවුන් ගත්ත තීරණ නිසා. මේ ස්ථානයේ පැහැදිලිව කියනවා නුඹේ සිතේ මාර්ගවලක් නුඹේ ඇසට පෙනෙන හැටියට හැසිරියන්න. නමුත් ඔවුන්ගේ සිතේ මාර්ගවල ගියා ඔවුන්ට ඇසට ප්‍රියයි කියන හැම දෙයක්ම ඔවුන් කරමින් ජීවත් වුණා. හැබැයි
අද දවසේ ඒ වගේ ප්‍රතිඵල ලෙස බොහෝ අය ජීවිතයේ විඳවනවා. දෙවියන් වහන්සේ ඔබට මට මතක් කර දෙන්නේ මේ ජීවිතය අපිට ගත කළ යුතු ක්‍රමයක් තිබෙනවා. දෙවියන් වහන්සේ ඒකයි නිතර ඔබගේ මගේ ජීවිතේ නිවැරදි කරන්නේ. දෙවියන් වහන්සේ තරම් ඔබට ලං වුණු, දෙවියන් වහන්සේ තරම් ඔබව තේරුම් ගත්ත, දෙවියන් වහන්සේ තරම් ඔබට ආදරය කරන කෙනෙක් මේ ලෝකයේ මුණ ගැසෙන්නේ. ඔබ දෙවියන් වහන්සේට ලං වෙද්දී, දෙවියන් වහන්සේ ඔබ ආදරය කරද්දී, උන්වහන්සේ ඔබට නිවැරදි මාර්ගයක් ඔබට පෙන්වන්නට යනවා. ඔබ යම් තීරණ ගන්නවා නම් ඔබ යාඥාවෙන් අහන ස්වාමීනි, මේ තීරණය මගේ ජීවිතයට කොයිතරම් බලපානවද? ඔබ යාඥාවෙන් දෙවියන් වහන්සේත් එක්ක ඔබ කාලය ගෙවමින් ඔබ තීරණ ගන්න ඔබ පුරුදු වෙන්න. ඔබ හදිස්සි වෙන්න එපා කිසිම වෙලාවක කිසිම දෙයකට. ඔබගේ සිතට ආස සහ ඔබට ඇහැට ප්‍රිය දේවල් පසුපස ඔබ යද්දි ඔබ ප්‍රවේශම් වෙන්න. මොකද ඔබ රැවටෙන ප්‍රමාණය වැඩි නිසා ඔබ පරිස්සම් කරගත්තොත් ඔබට ජීවිත කාලෙම ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. එනිසා මේ රාත්‍රියේ කාලේ දිව්‍යන ඔබට මට මතක් කර දෙනවා. උන්වහන්සේට ලං වෙන්න, උන්වහන්සේව සොයන්න, උන්වහන්සේත් එක්ක ජීවිතේ පටන් ගන්න. එවිට යහපත් කියන දේවල් දෙවියන් ඔබට දෙන්න යනවා. එනිසා විනිශ්චය දවසේදී ඔබට උත්තර දෙන්න වෙන බව දැනගෙන අද සිට මේ මොහොතේ ඔබගේ ජීවිතය නිවැරදි කරගන්න හේතුව. අපි සුළු කාලයක් මේ පොළවේ සිට සදාහටම අපි මේ පොළවෙන් සමුගන්නා වූ සෙනගක්. ඒ සදාහටම පොළවෙන් සමුගත්තත් අපි සදාහටම දෙවියන් වහන්සේ තුල උන්වහන්සේ සමග අපි ජීවත් වෙන්න යන නිසා දවසේ දෙවියන් වහන්සේ ඔබට ආදරය නිසා ඒ ජීවිතයේ දෙවියන් වහන්සේ සමග නවත්තන්න ඕන නිසා උන්වහන්සේ ඔබට මට උපදෙස් දෙනවා. අපි දෙවියන් වහන්සේගේ වචනේ යටහත් වෙමු. ස්වාමීනි, මේ රාත්‍රිය තුල ඔබගේ වචනය තුල ඔබ අපිට දෙන්නා වූ එළිදරව් නිසා සුදී. ස්වාමීනි, අපේ ආත්මය පරිස්සම් කරගන්න. අපිට කැමති දේ නෙවෙයි ඔබ කැමති දේ කරන පිණිස අපේ සිත් සූදානම් කරලා ඒ ගමනක ශක්තිය දෙන්න ස්වාමීනි. ස්වාමීනට විරුද්ධව තියනවාද යම් සිතුවිලි, යම් පොරබැදීම් තියෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් සියල්ල අපි පහ කරන අතර ආත්මනස වහන්සේගේ සැපීම සහ ඔබගේ අනුග්‍රහය මැදින් තබමින් අපිව ගෙන යන්න කියලා අපි ඉල්ලනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් අද දවසේත් අපි යාඥා කරන්න යනවා. රෝගීන් උදෙස ඔබ රෝගී කෙනෙක්ද ඔබ නිවසක රෝහලක ඔබ කොයි මේ ස්ථානයේ සිටිනවද? දෙනසගේ වචනේ ජීවමානයි. ඒක දෙමුහත් කඩුවක්. නැවතිස් වෙනග්ලාස වචන ලියා තිබෙන ලෙස පියාණනි, මේ හැම රෝගීක ඔබගේ පාමුල තබන ඔබගේ දිව්‍යමය සුවය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජීවිත මත නිදහස් කරන්න කියන අතර පියාණනි. ස්වනියම කෙනෙක් මේ වෙලාවේ වේදනාවක් සිනා දැන් ඔබගේ දිව්‍යමය හස්තේ මත තබමින් අතගසමින් ආශිර්වාද කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම දවසේ විවිධ ලෙස අපිට ගත කරන කරුණාව අනුග්‍රහ නිසා සුතිය කියන අතර පියාණනි. දුන් නොදුන් හැම දෙයක් නිසා සුතිය කියන අතර පියාණනි. මේ රාත්‍රිය අපි බාර ගන්න සෝබනින්දන්ද උදෑසන නැකින අපි එකිනෙකාට කරුණාව දෙන්න කියලා අපි ඉල්ලනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. ඔබ හැම කෙනෙක්ම ජෙසුස් පිටයි.